කොහොම මිත්‍රවරුනි ඉතින් අද ගිනි ගහන්න පායන දවසක් ජපානයේට. ඉතින් මේ මාරයට පේනවද දන්නෙත් නෑ. අද ඉර හොඳට පේනවා අපිට. මම යන්න හදන්නේ පොඩි බන් එකක් ගන්න. බයි බයි. ඒ නේපාල් යාළුවෝ මගේ. ඒ පන්ති මේ මට නේපාල් යාළුවෙක් අද gift එකක් දුන්නා මගේ ළඟ ඉන්න මේ එයාගේ නම සුෂිරු. පොර මට දුන්නා මේ පොඩි ස්ටිකර් එකක් අලව ගන්න කියලා මගේ ෆෝන් එකේ බෑක් කවර් එකේ. දැන් අලවලා තියෙන බෑක් කවර් එකේ මේක පොඩ්ඩක් ගණන් බෑක් කවර් එකක් මොනව කරන්නද? අලවලා තියෙන බෑක් කවර් එකේ ඉතින් මේ කරන්න දෙයක් නැහැ ඉතින්. gift එකක් දුන්නා ඌම ඇලෙව්වා ෆෝන් එකේ. කමක් නැහැ දාගෙන ඉන්නවා. මං කැමති නෑ බෑක් කවර් එකේ කාර ගහනවට. මම මොකද මේ හරි සොලිඩ් පාටවල් වලට කැමති කෙනෙක් නේ. හින්දා මේ පැස්ටල් කලර්ස් වලට තමයි මං කැමති. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. පොර දීපක හින්දා ගහගෙන ඉන්න. මම දැන් ඔයාලට බන් එකක් අරගෙන පෙන්නන්න. මම යන්නේ මේ වැඩේට සුපර් මාකට් එකකට. අද කන්වීනියන්ස් ස්ටෝර් එකට යන්නේ නැහැ. සුපර් මාකට් එකට යනවා. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. කලර් ලයිට් එක රෙඩ් වෙලා තියෙන දැන් පයින් හදන්න. මම මේ හේවල දින තරක ඉන්නේ. පට්ට මේ රස්නේ. බලමු. දැන් කයි දෙකයි. Okay. Fine. ලගිරි මම පාර පැනගත්තා. දැන් අපි යමු සුපර් මාකට් එකට. තමයි ලස්සනට පේනවා නේ. මේකට කියන්නේ අපේ රෙඩ් කැබේජ් කියලා. මේකේ ටිකක් ගණන් අඩුයි. අපි බලමු පොඩ්ඩක් ගන්න. මේ තියෙන්නේ අන්නාසි. ඉතින් 232යි. රුපියල් වලින් බාන්න ඕක දෙකට වැඩි කරලා බලන්න. දෙකෙන් වැඩි කරා. ඉතින් වෝටර් මේක yen 197යි. Hey guys, මම දැන් සුපර් මාකට් එකෙන් බර්ගර් එකක් ගත්තා. මම දැන් සුපර් මාකට් එකෙන් බර්ගර් එකක් අරගෙන මැක් එකට යනවා. මේ මට ඇප් එකෙන් ඇවිල්ලා තියෙනවා මේ පොඩි කූපන් එකක්. මේ මැක් එකෙන් ඕඩර් කරලා දැන් කූපන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක පොඩ්ඩක් මට ලාභයි වගේ මේ තේරුණා. ලාභයි එක. මේ දැන් මම මැක් එකට ඕඩර් එක දාන ෆෝන් එකෙන් දාලා එතෙන්ට යනවා. ඒකට රෙඩි වෙලා තියෙනවා. පේමන්ට් එකක් මේකෙන් කරනවා.
එහෙනම් මම ඕඩර් එකක් දාලා මැක් එකට යන්න. එල කිරි පේමන්ට් එක කරලා තියෙන්නේ. මම දැන් මැක් එකට යනවා. ගිහින් බලමු. ගිහින් බලමු. මැක් එකට යන මාවතේ මට සිරි iPad තියෙනවා. ඒ පැත්තට යන්න බෑනේ ඉතින් මකුල. මේ පැත්තේ මිනිස්සු හරි සාම්ප්‍රදායිකයි අප්පා මේ වීඩියෝ කරනකොට එන කේස්. ලගේජ් ඕන නම් ඔන්න තියෙනවා yen 11 yen 12000යි. 50% ඩිස්කවුන්ට්. එල්ල කිරි ඔන්න මැක්ඩොනල්ඩ් එක පේනවා. බලමු මෙයාලා හදලාද කියලා මගේ ඕඩර් එක. මම දැන් යන ගමන් ඉන්නේ. delicious burger. okay හදලා තියෙන වඩු එල කිරි එල කිරි මම මෙතන සීට් එකට තමයි ගොඩක් කැමති. මේක ඔෆර් එකකට හම්බුනේ මට. ඉතින් මේක ගොඩක් අඩු ගානකට හම්බුනේ. yen 400ක් වගේ ගිය මේකට. එහෙනම් ඉතින් මම දැන් කන්න තමයි හදන්නේ. මම දැන් කණ එක පෙන්වන්නේ නැහැ. මොකද මේ මට පෙන්වන්න ස්ටෑන්ඩ් එකක් නැහැ. මම ගිම්බල් එක අරන් ආවේ නේද? මම අතින් කරේ. එහෙනම් මිත්‍රෝනි මම දැන් කන්න හදන්නේ. මම කාලා ආපහු එන්නම්. මට පුංචි ස්ටෑන්ඩ් එකක් හම්බුණා. මම ඒකෙන් මේ කරන්නේ. පාට පේනවා මම මේ සුපර් මාකට් එකෙන් ගත්ත බර්ගර් එක. මැක් එකේ තව එකක් තියෙනවා මේ මම මේ ඔෆර් එක දැක්කේ සුපර් මාකට් එකේ බර්ගර් එක අරන් ඉවරනාට පස්සේ. අපරාධ ඉතින් මේක දැන් කමන්න නැතිනම් ගත්ත එක කනවා නේද? දවස් ගානක් තියාගන්නත් බෑනේ මේක. ගත්තා නම් කාපන් කියලා තමයි ඉතින් මේගොල්ලෝ කියන්නේ. එන්නේ කරන්න දෙයක් නැහැ කමු. මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක ඉතින් ඔයාලා දන්නවනේ මැක්ඩොනල්ඩ්ස් ලගේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක ගැන කතා කරන්න දෙයක් නැහැ. මාර රහයි. මම හරි කැමති මෙතන මේ ජනේලේ view එකේ මේ මැක් එකේ ජනේලේ view එකෙන් ඉන්න අනිත් තැන හර crowd වැඩි. ඉතින් මම මේ view එකට තමයි කැමති. මේක නම් පෙන්වන්න ඕන එක මේ මැක් පෝක් එක මම අද ගත්තේ. මේක මම මේ කවදාවත් මේ try කරන්නවත් හිතපු නැති එකක්. ඔෆර් එකට තිබ්බ හින්දා ගත්ත මාරම රහයි මේ මැක් චිකන් එක වෙනද කන්නේ මම. හැබැයි ඒකට වඩා නම් මේක පුදුම රහයි. සුපිරි 10න් 9ක් දෙනවා මම මේකට. අනිත් එක තමයි මෙන්න මේක මැක් එකේ ස්වීට්ස් කැටගරි එකේ තියෙන චොක්ලට් මිල්ක් ෂේක් එක. මේකක් පට්ට රහයි ගොඩක් ගණන් අඩු. මේක yen 160යි උනේ. ලාර්ජ් එක ගන්නවා නම් yen 80ක් තමයි වැඩි වෙනවා. මේ මට ඉතින් මේ ස්මෝල් එක ඇති. මේ අතරම මේක පට්ට ගන්නවා නම් ගන්න. මොකද මේ අර මම වරට කලින් vlog එකේ කිව්වේ මයිලෝ සීන් එක මගේ මයිලෝ වෙනුවට මේක හරියන එකක්. කෝපි නෑ මේක චොක්ලට් එක. මේක විතරයි මට දැනට චොක්ලට් සම්බන්ධව හම්බුනේ. මේක yen 160යි වෙන්නේ. අනිත් ටික ඉතින් දන්නවනේ දැන් අරගෙන කාලේ ඉවරයි. දැන් මේක කන්න වෙන අපරාධ ඉතින් මොනව කරන්නද? කාපු දීපු දේවල් ඇතුළට දාන්න පුළුවන්. එලචි අපේ මගේ යාළුවා මැක්ඩොනල්ඩ් එකේ හිටියා. මේ මම පොරේ මේ වීඩියෝ එකක් ගත්තා. ඒ වුණාට මේ දාන්නේ නැහැ. මොන වුණත් පොරේ ප්‍රයිවසි එකට ඒක ගැලපෙන්නේ නැහැ නේ. හින්දා මම මේ මගේ යාළුවාගේ එක දාන්නේ නැහැ. මැක් එකේ ගත්ත මීල් එක ගොඩක් ලාභයි මට. මම ඒ හින්දා ඒක ගත්තාද. අනිත් එක මම පේමන්ට් එක කරේ මෙහෙ PayPay කියලා තියෙනවා. පේමන්ට් මෙතඩ් එක. ඉතින් ඒකෙන් තමයි පේමන්ට් එක කරේ. එතකොට ඒකෙනුත් පොයින්ට්ස් වලින් අඩු වෙලා තිබ්බ ලොකු ගාණක්. ඉතින් මට ලොකු යදමක් ගිහින් නැහැ. මිලට ඔන්න දැන් මගේ යාළුවෝ දෙන්නෙක් කෙනා ඒ උන් දෙන්නගෙන මම වීඩියෝ එක දානවා. ඔන්න ඔය යාළුවෝ දෙන්න එනවා. ඔයාලා බයිතෝ
මනුව ඉන්නන්න කැසිර් එක අපරාධ මේ කරන්න මගේ යාළුව දෙන්න ඉතින් මේ වගේ පාට්මට එක ඉන්න අයියා රූම් අයියා රූම් අයියනේ රූම මේ වලා යන්න කොහෙද කණ්ඩ යන්නේ මං ගෙදර එන යන්න හරි ජයවා හරි ඒතම මගේ යාළුව දෙන්න ඉතින් යාළුව දෙන්න කියන්නේ මේ අයියා මගේ යාළුවා අක්කත් යාළුවා ඉතින් මේ මං එසේනම් දැන් යන්න හදන්නේ තාමට පොඩි බඩුවක් ගන්න තියෙනවා සුපර් මාකට් එකෙන් මම ඔක්කොම ඉවර ගත්තේ නැහැ මම ඒ ටිකත් අරගෙන ගෙදර යනවා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු අද ලොකු දෙයක් තිබ්බේ නැහැ සාමාන්‍ය මගේ ඩේලි ලයිෆ් එකේ චූටි කොටසක් තමයි මම අද ඔයාලට දෙන්නේ එහෙනම් ගුඩ් බයි හැමෝටම